ඔබ හිතුවා අර වේදිකාවල ඒගොල්ලෝ කවිල කෑ ගහනකොට ගෝතයෝ එලවන්න ඕන, ගෝත පවුල් එලවන්නට ඕන, ඒ ගෝත දේශපාලනය ඉවර කරන්නට ඕන කිව්වා. දැන් ඔබ විශ්වාස කරා ඔව් ඒ දේශපාලනයේ විශාල අඩුපාඩුකම් තිබුණා. ඔබට ඒක දැනෙන්න ගත්තා. හැබැයි ඔබ ගෝතයෝ එලවලා මේ භූතයෝ ගෙනල්ලා තියෙනවා. භූත වැඩමයි කරන්නේ. දිනපතා භූත වැඩ. කවුද හිතුවේ ගෝතයෝ එලෙව්වම මේම භූතයෝයි කියලා. දැන් අපිට අවශ්‍යයි මේක නිවැරදි කරගන්න. ඔබේ මේ දැස්වල දැල්වෙන බලාපොරොත්තු මේ කුඩා දරුවන් වෙනුවෙන් එහෙම නැත්නම් නූපන් දරුවන් වෙනුවෙන් අපිට වගකීමක් තියෙනවා. මේ තරම් දුක් විඳපු රටක් ගොඩ ගන්නට නම් අපිට අවශ්‍ය නුවණ පමණයි. ඔබේ ඇඟිලි දෙකෙන් ඒ කුඩා පෙට්ටියේදී ලැබෙන පැන්සලෙන් මේක වෙනස් කරන්නට පුළුවන්. මේකට වැඩපිළිවෙලක් කරන්න. මේ වැල්ල හදලා දෙන්න. හැබැයි ඒ ගැන කතාවක්වත් තියනවද? කෙරෙන පාටක්වත් තියනවද? නැහැ. ඇයි? සහනුකම්පාවක් නැහැ. මේගොල්ලෝ මතක තියාගන්නට ඕන. මේ රටේ සුළු හා මධ්‍යම පරිමාණයේ ව්‍යවසායකින්ගෙන් තමයි මේ රටේ දළදේශීය නිෂ්පාදිතයෙන් 50% එන්නේ. ඒකට මේ වඩු කාර්මික ශිල්පියත් මේ ගොවියත් මේ දීවරයත් අයිති. එතකොට මේ දීවරයට පහර දීලා අපේ වඩු කාර්මික ශිල්පියට පහර දීලා කොහොමද මේ ආර්ථිකය ගොඩගන්නේ? අපේ දළදේශීය නිෂ්පාදිතයෙන් 100%කට වඩා ප්‍රමාණයක් දැනටමත් එන්නේ අපේ දීවර කර්මාන්තය නිසා. ඒක දැන් මේගොල්ලෝ මහ ලොකුවට කියපු ඔය තොරතුරු තාක්ෂණ ආදායම IT ඒක හා සමානයි. එතකොට අපි රට ගොඩ ගන්න නම් මේ රට වටේ මූදක් තියෙනවා. මේක දියුණු කරන්න අර SMS වලින් මාළු අල්ලන්න SMS එවනවා කියපු අය තමයි අද ආණ්ඩුවේ ඉන්නේ. ඇත්තටම ගත්තොත් පහුගිය අවුරුදු දෙක ඇතුළත දීවර කර්මාන්තයේ තියෙන්නේ වේගෙන් පහත වැටීමක්. දේශීය දීවර කර්මාන්තයේ වගකීමෙන් කියන්නේ පහත වැටීමක්. ඇයි එහෙම වෙලා තියෙන්නේ? අද දේශීය දීවර කර්මාන්තයේ යෙදෙන දීවර කාර්මිකයට කොච්චර වියදමක් දරන්න වෙලා තියෙනවද මේ මාළු කිලෝ එකක් අල්ලගන්න. එතකොට කොහොමද මේක පාරිභෝගිකයට ඒ ගන්නට විකුණන්නේ? පාරිභෝගිකයා හිට අන්තසරණ තත්ත්වයටපත් වෙලා තියෙන වෙලාවක පාරිභෝගිකයාගේ අතේ සල්ලි නැහැ. මොකද භාණ්ඩාගාරයේ පුරෝපු නිසා පාරිභෝගිකයාට බදු ගාලා පාරිභෝගිකයා අතේ සල්ලි නැහැ. පාරිභෝගිකයා කොහොමද මාළු කන්නේ? පාරිභෝගිකයා අසරණයි, දීවරයා ඊට වැඩිය අසරණයි. ඉතින් ඒක තමයි මේකේ යථාර්ථය. ඉතින් ඒ නිසා අපි සර්වජන බලය හැටියට අපේ පදක්කම හැමතිස්සෙම යෝජනා කරේ මේ ප්‍රශ්න වලට නිශ්චිත වැඩපිළිවෙලක් ඇති විසඳුම්, තාර්කික විද්‍යාත්මක විසඳුම්. SMS යවන්න නෙමෙයි, විද්‍යාත්මක විසඳුම්. මේ රට ඉස්සරහට ගෙනියන්නට නම් අපි විශ්වාස කරන, අපි දිගින් දිගටම කියන මේ ව්‍යවසායකත්වය කියන වචනේ කොච්චර වටිනවද කියලා ඔබට දැනගන්නට ඕන නම් අපේ රටේ සම්පූර්ණ දළ ජාතික නිෂ්පාදිතයෙන් 90%ක්ම ඔබත් ඇතුළු ඔබ වැනි ශුද්‍ර කුඩා මධ්‍යම විශාල පරිමාණයේ ව්‍යවසායකින් එකතු වෙලා තමයි නිර්මාණය කරන්නේ. ගාන 90%ක්. එතකොට මේ 90%ක් දළ ජාතික නිෂ්පාදිතයට අගය එකතු කරන ජනතාව ව්‍යවසායකත්ව මනසෙන් පුරවන්නේ නැතුව ඔවුන්ට ප්‍රාග්ධනය ලබා දීලා, ඔවුන්ට දැනුම ලබා දීලා, ඔවුන්ට නිර්මාණශීලීත්වය ලබා දීලා, ඔක්කොටම වැඩියේ ඔවුන්ට ආත්ම විශ්වාසය ලබා දෙන්නට කටයුතු කරලා විතරයි මේ ආර්ථිකය ගොඩ ගන්නට පුළුවන්. එහෙම නැති කවුරු හරි වෙන ඕනම යෝජනාවක් කරනවා නම් ඒ යෝජනාව සම්පූර්ණ ප්‍රලාපයක්, බොරුවක්. මොන දේශපාලන පක්ෂ ඇවිල්ලා එක කිව්වත් වැරදි. මොකද අපේ කලාපේ රටවල් දියුණුවනවා නම් දියුණුුනේ මේ මාර්ගයේ ගිහිල්ලා, ලෝකේ දියුණු වෙච්ච හැම රටක්ම දියුණුුනේ මේ මාර්ගයේ ගිහිල්ලා. ඔබේ දීවර කර්මාන්තයත් මේ මොරටුවේ වඩු කර්මාන්තයත් දියුණු කරන්නට නම් අපි මේ රටේ මේ ව්‍යවසායකත්ව මනසින් පෝෂණය කළ යුතුමයි. මේ රට ඉස්සරහට ගෙනියන්නට වෙන ක්‍රමයක් නැහැ. ඒ නිසා විශාල විශ්වාසයක් ඇතුව කියන්නේ, ඔබ මේ ගැන විශ්වාසය තියන්න, අපි අත්දැකීම් සහිතව කියන්නේ, අපි දැනගෙන කියන්නේ, කලාපය දිහා බලලා, ලෝකයේ දිහා බලලා, ඒක අධ්‍යයනය කරලා, මේක විද්‍යාත්මකව අධ්‍යයනය කරලා තමයි අපි මේක යෝජනා